ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය කියලා කියන්නේ තුන් නිරියව්වේම ක්‍රීඩකයන්ගේ පාරාදීසයක්. එම තුන් ඉරියව්වෙන් පන්දු යැවීම විශේෂයි. විවිධාකාර පන්දු විලාසයන්ගෙන් දක්ෂ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි. ඉතින් අද අපි කතා කරන්නේ වේග පන්දු යවන විශේෂ ක්‍රීඩකයෙක් පිළිබඳව. අපි ඔබට අරන් එන්නේ දිල්හාර ප්‍රනාන්දු වේග පන්දුවෙන් වැඩදාපු තරගයක් ගැන සහ එහි විශේෂ අවස්ථා පිළිබඳව. එසේනම් ආරාධනා කරනවා මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසානයේ දක්වා රැඳී ඉන්න කියලා. 2007 වසරේ එංගලන්තයේ ලංකාවට එන්නේ තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් සහ තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියක් ක්‍රීඩා කරන්න. කල්වේලා ඇතුවම එක්දින තරඟාවලිය ජයග්‍රහණය කරලා තිබ්බ සංචාරක එංගලන්ත කණ්ඩායම තරඟයට පිවිසෙන්නේ කිසිම පීඩනයක් නැතුව. නමුත් ලංකාව තරඟයට අවතීර්ණ වන්නේ කෙසේ හෝ තරඟය ජයගෙන තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමටයි. තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ. තරඟයේ කාසී වාසිය ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සතුවීමත් සමග මුලින්ම පන්දුවට පහර දීම ඔහුගේ තීරණය වුණා. ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමෙන් පසු තරඟයේ ආරම්භය වෙනස්ම ආකාරයක් පෙන්නමින් පිටියට මුලින්ම ආවේ එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගත් දිල්රුවන් පෙරේරා සහ අපේ මාස්ටර් බ්ලාස්ටර්. ඒ කියන්නේ සනත් ජයසූරිය. ඉනිම ගැන තවත් විස්තර කියන්න කලින් මතක් කරන්න ඕනේ අපේ 12 man channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සනත් ජයසූරිය ෆෑන්ස්ලට අපි සනත් ජයසූරියගේ වීඩියෝ කිහිපයක්ම ගෙනත් තියෙනවා. ඒ වීඩියෝත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි මේ කතා බහේ ඉදිරියට යමු. සනත් ජයසූරියත් සමග එක් වූ දිල්රුවන් පෙරේරා පළමු කඩුල්ල සඳහා ලකුණු 45ක සබඳතාවක් රැස් කිරීමට සමත් වුණා. මෙම සබඳතාව අවසන් වුණේ සනත් ජයසූරිය ලකුණු 26කට දැවී යාමත් සමගයි. අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 74ක් වෙද්දී දිල්රුවන් පෙරේරා ලකුණු 30කටද මහේල ජයවර්ධන විගසම අවාසනාවන්ත ලෙස කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව අවදානම් ස්වරූපයකට ඇද දමමින්. අනතුරුව පිටියට පැමිණි සංගසා චාමර සිල්වාට හැරෙන්න අනිකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් එන්නට ස්ටුවර්ට් බෝඩ් ප්‍රමුඛ එංගලන්ත වේග පන්දු බලෑනිය ඉඩ තිබෙන්නේ නැහැ. කුමාර සංගකර ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා. හුදකලාව ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් ලකුණු 73ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවට ගෙනෙන්නට චාමර සිල්වා මහත් උත්සාහයක් දරුවා. අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 211ක් ලෙස දිස්ුනේ ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයක් පෙන්වමින්. පන්දු යවන්නන්ට හිතකර වූ මෙම තනතීරුවේ මෙම ලකුණු මට්ටම නම් ඉහළ ලකුණු මට්ටමක වුණා. පන්දු යැවීමේදී ස්ටුවර්ට් බෝඩ් ලකුණු 36කට කඩලු 3ක් දබා ගන්න සමත් වුණේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්. අනතුරුව එංගලන්තයේ ඉනිම ආරම්භ වූවත් එය සිතූ පරිදි සාර්ථක වන්නට දිල්හාර ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලෑනිය ඉඩ තිබ්බේ නැහැ. තරඟය ඉනිම ආරම්භ කරේ ඇලිස්ටර් කුක් සහ ෆිල් මස්ටර්ඩ්. එංගලන්ත ඉනිමට ලකුණු 3ක් එක් වෙද්දිම ෆිල් මස්ටර්ඩ් දැවී ගියේ සංඝාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ. අනතුරුව ඇලිස්ටර් කුක්, කෙවින් පීටර්සන් සහ ඉයන් බෙල් වැනි ක්‍රීඩකයන් සමදතා පවත්වා ගැනීමට උත්සාහ දැරුවත් දිල්හාර ප්‍රනාන්දු නම් ඒවට ඉඩ ලබා දුන්නේ නැහැ. ඇලිස්ටර් කුක් ලකුණු 28කටද ඒ වගේම ඉයන් බෙල් ලකුණු 11කට දවාලමින් තරගයේ පාලනය සියතට ගැනීමට දිල්හාර ප්‍රනාන්දු සමත් වුණා. අනතුරුවට තනතිල්ලට පැමිණියේ එංගලන්ත නායක පෝල් කොලින්වුඩ්ය. නමුත් ඔහුටත් වැඩි වේලාවක් පිටිය රැඳීමට අපේ දිල්හාර ප්‍රනාන්දු ඉඩ තිබ්බේ නැහැ. පෝල් දැවී ගියේ ලකුණු 2කට. අනතුරුව ඔබිස් ෂාට් ලකුණු 4කටද එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බෝඩ් එක් ලකුණකට දවාලමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මන්පෙත් පෑදුවේ විශිෂ්ට ආකාරයෙන්. අපි මේ කතා කරන්න සුපිරි පන්දු යැවීමේ අවසන් ගොදුර බවට පත් වූයේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රයන් සයිඩ්බොටම්ය. ඔහු කිසිදු ලකුණක් නොලබා පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඉවත් වුණේ දිල්හාර ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීමක් හමුවේ. ඇත්තටම කිව්වොත් ඒක රයන්ටවත් හිතාගන්න බැරි වුණ විශිෂ්ට පන්දුවක් කිව්වොත් මම නිවැරදි. අනතුරුව දිල්හාර ප්‍රනාන්දුගේ පන්දු යැවීම වාර්තා වූයේ ලකුණු 27කට කඩලු 6ක් ලෙසයි.
එය ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සනිටුහන් වුණා. එංගලන්ත එනිම සුණු විසුණු කරපු අපේ දිල්හාර ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත එනිම අවසානයේ ලකුණු 104ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වුණා. අවසානයේ ශ්‍රී ලංකාවට ලකුණු 107ක විශිෂ්ට ජයක් හිමි වුණා. දිල්හාර ප්‍රනාන්දුට අනගි සහයක් ලබා දුන් ලසිත් මාලිංග සහ චමින්ද වාස් අතරේ කඩලු දෙක බැගින් සමසේ බෙදී ගියා. මෙහි විශේෂත්වය නම් මෙම සියලුම කඩලු දවා ගත්තේ ශ්‍රී ලංකා වේගබන්දු යවන්නන් වීමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා ආර් ප්‍රේමදාස පිටියේදී සිංහසෙයියාව බලගැන්වුණේ. අතීතයේ අපේ ක්‍රිකට් වලට හදවතින්ම ආදරය කරන ඔබ අනිවාර්යයෙන්ම The 12 Man channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අද අපි කතා කරපු තරගය ඔබට මතක නම් ඔබට ඒ තරගයේ බලපු මතකයන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. මොකද ඒ comments අපිට ගොඩක් වැදගත්. ඔයත් එක්ක මතකයන් හැමතිස්සෙම බෙදා ගන්න අපි සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙනකන් ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහී සතියක්.